දුරට පෙනෙනවා වැටකෙයා මලක් වගේ සුවඳ දැනෙනවා අසලොස්සක සඳ වගේ එළියගෙන එනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා මේ ලෝකේ වෙනස් නොවන එකම දේ අම්මගේ ආදරය. මගේ ලේ ටික කිරි කරලා පෙව්වේ නුඹේ පණ ගැහෙන්නයි පුතේ. හරි ලස්සන වචන ටිකක් නේද? අපි දෙමාපියන් විදිහට මොන රාජකාරිය තිබුණත් අපිට දරුවන්ගේ ලෝකෙටත් දවසට එක වතාවක් හරි ගොඩ වෙලා අපි එයාලගේ හොඳම යාළුවෝ වෙන්න ඕනේ. එතකොට එයාලා විඳින සතුට තරම් දෙයක් අපිට නැති තරම්. පේනවනේ ඉතින් චූටි බබයි මයි සෙල්ලම් කරනවා. අද උදේ ඉඳලා ඉතින් මේක තමයි කරේ ඉතින් අපි දෙන්න. අද ගෙදර වැඩ ටිකක් අඩු කරලා ඉතින් බබා වෙනුවෙන් අද කාලය යොදවනවා කියලා හිතුවා ඉතින්. ලොකු පුතා නම් ඉතින් ඉස්කෝලේ වැඩ එයාට ඉතින් වාර විභාගේ ළඟ නිසා එයා පාඩම් කරන්නම් කිව්වා ඉතින්. ඇත්තටම දැන් සෙල්ලම් කරලා අපි දෙන්නට දැන් හොඳටම මහන්සි. ඉතින් මං කල්පනා කරේ කැඳ ටිකක් හදන්න කියලා ඉතින් 10ට බොන්න. ඉතින් මං හදන්න හිතාගෙන ඉන්නේ රුලන් කැඳ. එන්නකො මගෙත් එක්ක අපි රසම රස රුලන් කැඳ එකක් හදමු. ඉතින් ඉස්සලාම මං ඉතින් පොල් ටික ගා ගන්නවා. ඉතින් පොල් ටික ගාන අතරෙත් පේන්නේ නැද්ද පොඩ්ඩයි ඉතින් හිරමනේ උඩ නැගගෙන ඉන්නවා ඉතින් එයා. ඉතින් අපි රුලන් පිටි ගන්නකොට ගොඩාක් සැලකිලිමත් වෙලා තමයි ඉතින් ගන්න ඕන. මොකද රුලන් පිටිවල වැලි තියෙන්න පුළුවන්, පණු කැදිලි තියෙන්න පුළුවන්. එතකොට රුලන් පිටි ගන්නකොට ටිකක් දිස්නේ වගේ තියෙන පිටි එක තමයි හොඳයි කියලා කියන්නේ ඉතින්. මම දන්න විදිහට නම් මම නම් ඉතින් ඒක තමයි ගේන්නේ. මොකද බාල ඒ කියන්නේ අඩුවටත් තියෙනවා රුලන් පිටි එකක් ඒක ගන්න හොඳ නැහැ. ඉතින් කතාවෙන් කතාව ඉතින් මම පොල් ටික ගහගෙන පොල් ටික ඉතින් බෙන්ඩර් කරගෙන කිරි ටික හදා ගන්නවා. ඉතින් මේකට ඕනේ මම 4 දිනකට ප්‍රමාණවත් වෙන්න තමයි ඉතින් හදාගන්නේ. රුලන් පිටි මේස හැඳි දෙකක්, රස වැඩි වෙන්න තල ඇට ටිකක්, සීනි මේස හැඳි දෙකක්, රට ඉඳියට 3ක් විතර ගන්න ඕනේ. ඉතින් ලුණු චුට්ටක්. ඊට පස්සේ මුට්ටියක් ලිපේ තියාගෙන ඒකට වතුර චුට්ටක් මම එකතු කර ගන්නවා. රුලන් පිටි මේස හැඳි දෙක අපි චුට්ටක් තම්බ ගන්න ඕනේ. මේක තම්බ ගන්නකොටත් නිතරම හැඳි ගන්න ඕනේ. මොකද කැටි වෙන්න බලනවා. විනාඩි 5ක් විතර ඒක තැම්බෙන්න දීලා ඊට පස්සේ තල ඇට චුට්ටක්, රටේ ඉඳී ඇට පොඩ්ඩක්, සීනි ටික එකතු කරගන්න ඕනේ. ඉතින් තියෙනවා නම් රට කජු පොඩ්ඩක් එහෙම එකතු කරගන්න. එතකොට රසය වැඩි වෙනවා. ඇත්තට මේ කැඳේක පුදුම රහක් තියෙන්නේ. අර සව් කැඳ වලට වඩා තව අපි කැඳ වර්ග ගොඩ හදනවනේ කුරහන් කැඳ එහෙම ඒවට වඩා රසයි. හැබැයි ඉතින් රසය තීරණය වෙන්නේ අපි තෝරගන්න රුලන් එක අනුව තමයි. ඒ කියන්නේ රුලන් පිටි අනුව. සමහරක් රුලන් පිටි තියෙනවා හැදුවට රසක් නැහැ ඇත්තටම. මට එහෙම වෙලා තියෙනවා කලින්. ඉතින් ඊට පස්සේ මම මේකට පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු චුට්ටකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක උතුරනකන් ඉතින් අපි හැඳි ගා ගන්න ඕනේ. නැත්තම් කැටි වෙන්න බලනවා. ඉතින් දැන් මේක උතුරගෙන එන හින්දා මම බා ගන්නයි හදන්නේ. ටිකක් වෙලා නිමෙන්න තියලා ඉතින් කෝප්පවලට දා ගන්නවා. අවුරුදු 2කට වැඩි චූටි බබාලට දෙන්න පුළුවන්. බය නැතුව දෙන්න. මාත් මගේ පුතාට දෙනවා. දුන්නා කලින් ඉඳලා. සීතල දවස්වලට දෙන්න එපා. එක දිගටම දෙන්නත් එපා. මොකද අපි මේකට පොල් කිරි එකතු කරගන්න හින්දා පොල් කිරි සීතලයිනේ.
සීනි දාන්න නැතුව රටේ ඉඳියට දෙකක් වගේ දාලා චූටි බබාලට දෙනවා නම් දෙන්න. ලුණු චූට්ටක් දාලා ඇත්තටම බර වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි අය ඉන්නවා නම් ඔය ඇඟ එහෙම දුර්වල අය එයාලටත් ගොඩාක් වටින කැඳ එකක් ඇත්තටම මේ ශරීර ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් ඇත්තටම. ලොකු පෝෂණයක් තියෙන කැඳ එකක්. තලයට එහෙම දාගන්න පුළුවන් නම් ඉතින් ගොඩාක් වටිනවා. ඉතින් අපි කැඳ එක හදලා මෙන්න මේ විදිහට එළියට වෙලා ඉතින් රස බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි මේක නම්. ඉතින් හැමෝටම ගොඩාක් ආදරෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න එහෙනම් ගිහින් එන්නම්.